Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද හැමෝම සැපෙන් සතුටින් ඉන්නව නේද? ඉතින් ඔන්න මම දැන් තමයි නැගිට්ටේ. ඉතින් මගේ පුරුද්දක් විදියට නැගිටලා මම බැල්කනි එකට වෙලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ටික වෙලාවක් විඳිනවා. ඉතින් උදේම මෙහෙම ඉන්නකොට කුරුල්ලංග සත්තේ කෑම ගේන හැටි, කෑම කන හැටි, රණ්ඩු කර කර සෙල්ලම් කරන හැටි ඉතින් හැමදේම හරි ලස්සනට බලා ගන්න නම් පුළුවන්. ඉතින් ඇත්තටම අපේ වත්තේ සමනල්ලු කුරුල්ලෝ උදේට ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලට වෙනම කෑම දාලා තියෙන නිසා ඒව කන්න එයාලා උදේට එනවා. ඉතින් මම ඇත්තටම හරිම ආසයි ගස්වැල් දිහා බලන්න, මල් පිපෙන දිහා බලන්න, කුරුල්ලෝ කෑම කන දිහා දකින්න, කුරුල්ලෝ කිච්චි පිච්චි ගාන සද්ද අහන්න. එතකොට සමනල්ලු පියාඹල රණ්ඩු කර කර හෙට මෙහෙට යන හැටි දකින්න ඇත්තටම මම හරිම ආසයි. ඉතින් ඒ වගේම මේ මං ඉන්න තැනත් ගොඩාක් හුලම් තියෙනවා. ඉතින් මං හරිම ආසාවෙන් උදේට නැගිට්ටාම මෙතනට ඇවිල්ලා වටපිට බලලා කළා පොඩ්ඩක් සුන්දරත්වයේ විඳලා තමයි මම ආයේ මගේ දේවල් වලට ඇතුළට යන්නේ. ඉතින් ගොඩක් අය ඇත්තටම අහුවා බර්ත්ඩේ එකෙන් පස්සේ ඇයි තාම වීඩියෝ එකක් දාන්නේ නැත්තේ? ඇයි දැම්මේ නැත්තේ? මොකද වෙලා තියෙන්නේ? අසනීපෙන් ඉඳියද කී ගොඩාක් අය ඉතින් මෙසේජ් කරලාත් ඇහුවා. ඉතින් ඇත්තටම මම ගොඩක් අසනීපයෙන් ඉඳියා. ඒකයි මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණේ. ඉතින් ඔන්න මං අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ ප්‍රොඩක්ටිව් ඩේ ව්ලොග් එකක්. ඉතින් දවස ප්‍රොඩක්ටිව් කරගන්න නම් මම මුලින්ම වොෂ් එකක් දාගෙන ඉන්න ඕනේ. මధుවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතග වෙලේ. ඉතින් මම මොන හොද්දක්ද නම් අනිවාර්යයෙන්ම ප්‍රිවෙන්ස් බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මොකද මගේ හැම ටිකක් ඔයිලි ගතිය වැඩිනේ. ඉතින් මම වර්ක් කරන නිසා ගොඩක් මේකප් එහෙම ටිකක් දානවා. ඉතින් මම මොන හොදගෙන මොර්නින් ස්කින් කෙයාර් ටික කරන්න තමයි දැන් මේ හදන්නේ. ෆේස් වොෂ් ගෑවට පස්සේ හොඳට මුණ සොද ගන්න ඕනේ. මම උදේට වොෂ් දැම්මම මගේ මූණට පාවිච්චි කරන්නේ සෙන්ට්‍රෙල්ලා බ්‍රෑන්ඩ් එකේ සීරම් එක. ඉතින් මම මේක යූස් කරන්න අරන් එච්චර කාලෙකුත් නැහැ ඉතින්. මේක ඉතින් එහෙම කියන්න තරම් රිසල්ට් එකකුත් නැහැ. මූණ වොෂ් කරාම මූණ පොඩ ඩ්‍රයි වෙලා වගේ තියෙනවනේ. ඉතින් අන්න ඒකට තමයි මේ සීරම් එක මම පාවිච්චි කරන්නේ. ඇත්තටම කියනවා නම් මම මේ සීරම් පාවිච්චි කරාට මම ඒ ගැන ලොකුවට එහෙම හොයන්නේ නැහැ. මට අහුවෙන ඕන එකක් මම ගානවා කරනවා. ඉතින් මේ සීරම් එක ගැන මම එහෙම ලොකුවට දැනගෙන නෙමෙයි මම පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් දැන් වැඩටත් යන නිසා ගොඩක් ලස්සනට ඉන්නත් ඕනනේ. ඉතින් අපි හැමතිස්සෙම කුණු දෝවිලිත් එක්කමනේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපේ මූණ අපි ලස්සනට පිරිසිදුවට තියාගන්න ඕනේ. ඉතින් ඒ ලස්සන ගැහැල ළමෙක් විදියට මමත් හරි ආසයි හරි ලස්සනට ඉන්න. ඉතින් මමත් මේ සීරම් එක පාවිච්චි කරලා බලලා ඉතින් මටත් මේක ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් මම මේක දිගටම පාවිච්චි කරනවා. ඉතින් බලමු ඉස්සරහට මම මේකේ හොඳ බෙස්ට් රිසල්ට් එකක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඔයාලට මේක ගැන වීඩියෝ එකකින් දැනුම් දෙනවා. ඊළඟට මම සීරම් එකෙන් පස්සේ මොනට ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. මේක සැෆ්‍රන් ගෝල්ඩ් ක්‍රීම් එකක්. මේක ඕනම ස්කින් එකකට යූස් කරන්න පුළුවන්. මේක ජපන් ප්‍රොඩක්ට් එකක්. මේක ડોක්ටර් කියතකා තනාකා තමයි මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාව නම් මම ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද මම ටික කාලයක් වෙනවා පාවිච්චි කරන්න අරන්. ඉතින් මට මේක නම් සාමාන්‍ය රිසල්ට් එකක් තියෙනවා. මම වගේ ලස්සනට ඉන්න කැමති ඇති කියලා. මොකද මං වැඩි වෙලාවක් AC එකේනේ වැඩ කරන්නේ. ඉතින් හැම වෙලෙන්න බලනවා වැඩි වෙලාවක්. ඉතින් ක්‍රීම් ගාන එක දැන් මට පුරුද්දක් වෙලා. මොකද වැඩ කරද්දී සමහරක් වෙලාවට ටී ටයිම් එකේදී ලන්ච් අවර්ස් වලදී එම මූණ සෝදලා ආයෙමත් ක්‍රීම් ටිකක් ගාලා මේකප් එකක් එම දාලා තමයි වැඩ කරන්න පටන් ගන්නේ. ඉතින් ඒ පුරුද්දට මට දැන් මම නිවාඩු දවසටත් මට ඒ විදිහටම කරන්න ඕන කියලා හිතෙනවා. ලස්සන පිළිවෙල ගැහණු ළමයෙක්ට දිග කොණ්ඩයක් වුණත් කොට කොණ්ඩයක් වුණත් අනිවාර්යයෙන්ම හෙයා එකට නම් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්නම ඕනේ. මම ෂෙලෝ එකේ විටමින් C ඔයිල් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් මම අනිවාර්යෙන් උදේට
කොණ්ඩෙට ඔයිල් දාලා කරලා හොඳට හෙඩ් මසාජ් එකක් දෙනවා. ඊට පස්සේ පැය 3-4ක් ඉඳලා තමයි මම අනිවාර්යෙන් හෙඩ් වොෂ් එකක් කරන්නේ. ඉතින් අනිවාර්යෙන් සතියකට 3-4 පාරක් හෙඩ් වොෂ් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. වොෂ් දාලා උනාට පස්සේ තමයි මම හැමදාම ඩීප් ක්ලීන් පටන් ගන්න. ඉතින් සෝම මගේ ඇඳුම් ටිකකුත් තිබුණා හොදන්න තිබ්බා. ඉතින් ඒකත් මම හොයදෙන්න දාලා මං ගේ ඇස් කරන්න පටන් ගත්තා. ඉතින් චිල් එකේ වැඩ කරන්න පුළුවන් වෙන සින්දුකුත් දාගෙන ගේ අතු ගන්න ගත්තා. එතකොට තමයි කම්මැලි ගතිය නැති වෙන්නේ. ඉතින් ඔයාලටත් එහෙම නේද? මං හිතනවා ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා. අතු ගාලා ඉවර වෙලා මොප් කරන ගත්තී මං ඉතින් මේක තමයි සැනිටෝල් එකේ ලෙමන් ටයිල් ක්ලීනර් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න දැන් හැමෝම ඉතින් බනින්න එපා මේ ඔයා මේක යූස් කරනවා මේකනේ හරි ඔයාලට ඉතින් හොඳ එකක් තමයි. ඉතින් මං කියන්නේ මට සුවඳ මං ගොඩක් කැමති. මට හිතෙනවා මේක ගොඩක් පිරිසිදු වෙනවා කියලා. ඉතින් ඒකයි මම සැනිටෝල් එක පාවිච්චි කරන්නේ. මොප් කරලා ඉවරනාට පස්සේ මම ඩෑෂ් එකේ ස්ට්‍රෝබෙරි ආප්‍රේෂන් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක මාරම සුවඳයි. මගේ රූම් එකටයි මගේ ගෙදරටයි. ඉතින් මම හැමතැනටම ඉතින් මේක යූස් කරනවා. හරිම සුවඳින් දවසේ ගත කරන්න පුළුවන්. ඒ ඉවරනාට පස්සේ දැන් නම් හොඳටම බඩගින්නක් ආවා. ඉතින් මම රතු කකුල හාල්බත් උයලා සෝයා මීට් හදලා හාල් මැස්සොත් තෙල් දාලා කඩල ටිකකුත් තිබුණා. ඒකත් මම තම්බ ගත්තා. ඉතින් උදේට හොඳට කන්න ඕන කියලා කියනවනේ. ඉතින් මම හොඳට කනවා උදේට. මොකද ගොඩාක් ඊට ඇත්තට වැඩට යන දවස්වලදී නම් උදේට කැවෙන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්න දවසට තමයි මේ විදිහට හොඳට කන්නේ. ඉතින් නංගිත් එක්ක එකතු වෙලා කත්ති කොච්චි කරලකුත් හම්බෙලා ඒකත් කෑවා. පණ්ඩිතයා වගේ තමයි ඉතින් ඒකත් කාලා පෙන්නුවේ මට කන්න පුළුවන් කියලා. ඒ වුණාට මාරම දෙවිල්ලයි. දෙවිල්ලයි කියලා නම් පෙන්නුවේ නෑ. ඒ වුණාට ඉතින් ඉවසගෙන ඉන්න බෑ මොන විදියකටවත්. අන්තිමට ඉතින් සීනි කාලා තමයි ආයෙ අමුතුවෙන් බත් කන්න පටන් ගත්තේ. හෙට මගේ බර්ත්ඩේ එක නිසා මගේ යාළුවෝ ටික මාව ඇරවගෙන තියාගන්න ඕන නිසා තමයි මේ විදියට පොඩි දේවල් ටිකක් කරේ. ඒත් මට ඇත්තටම තේරුනේ නෑ මොකද මෙයාලා මෙහෙම ඇරගෙන මේ විදියට ඉන්නේ කියලා. හැබැයි වෙනදටත් අපි සින්දු කියනවා නටනවා. ඒත් ඉතින් මට ඇත්තටම හිතුනේ නැහැ. මෙයාලා පාටි එකක් දෙයි කියලා ඇත්තටම නම් මට හිතුන්නේ නෑ. මෙහෙම නටනවා කියන්නේත් ඉතින් මාරම ආතල්. මොකද ඉතින් ඇත්තටම මේ වගේ ගෝනි බිල්ලෝ නටුමක් නටන්නේ නැහනේ අපි වෙන්දට. අපි ඉතින් වෙන්දට ඉතින් පොඩක් ඉතින් අර කරකවලා නටන නටුමක්නේ නටන්නේ. ඔයාලට පුළුවන් ද මෙතන කවුද කියලා ඉන්නේ කියලා කියන්න. පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ කවුද මේ ඉන්නේ කියලා. දැන් ඉතින් නටලා ඔන්න ඊට පස්සේ අපි 10 මාට විතර කන්න පටන් ගත්තා. උයලා තිබ්බ නිසා වේලසන අපි කට්ටියම ඉතින් බඩ පිරෙන්න කෑවා. කාලේ ඉවර වෙලා අපි කට්ටිය සින්දු කිව්වා. සින්දු වලින් පොඩි ක්ලිප්ස් ටිකක් ඉතින් මම මේ දාලා තියෙන්නේ. කොපිරයිට් වදින්න නිසා ගොඩක් දාලා නෑ. මේ ටික අහන්නකෝ. සින්දු කියලා ඉවරනාට පස්සේ මං වොෂ් එකකුත් දාගෙන ඉක්මනටම නිදාගන්න ගියා. මට ටිකක් හරි මහන්සි. මොකද මම ගොඩක් අසනීප තත්ත්වෙන්නේ ඉඳී. ඉතින් යාළුවෝ ටික නම් එතකනුත් සින්දු කී තමයි ඉඳී. ඉතින් දැන් වෙලාව රෑ 12යි. මම මගේ බර්ත්ඩේ එක පිළිගන්න ලෑස්ති. wish you a happy birthday චේන්සා. Happy birthday, happy birthday.
හැමෝගෙම ලයිෆ් එකට මේ වගේ මී ටයිම් එකක් තියෙන්න ඕනේ. මං හරි නේද? ඉතින් මේ වගේ හැපි දවසකට ඇත්තටම මයින්ඩ් එක මාරම විදියට රිලැක්ස් වෙනවා. මම මතක ඇති කාලෙක ඉඳන් මම මට වෙනුවෙන් ආදරය කරන එකට ඇත්තටම කාලය වෙන් කරගන්නවා. මොකද මේකට ආත්මාර්ථකාමීකම කියලා කියන්න බෑ. මොකද අපි අනිත් අයට ආදරේ දෙන්නත් අපි ළඟත් ආදරේ ගොඩාක් තියෙන්න ඕන නේද? ඉතින් ඇත්තටම මට ආදරය කරන නිසා තමයි එයාලා මේ විදියට මාව ගොඩාක් සතුටින් තියන්නේ. ඉතින් මමත් එයාලට ගොඩාක් ආදරේ. ඉතින් මගේ ඒ ආදරේ මට හැමදාටම තියෙන්න ඕනේ. ඉතින් මං ආදරය කරන වගේම එයාලත් මට ගොඩාක් ආදරෙයි. එයාලට මාව ගොඩාක් දැනෙන නිසා තමයි මට මේ වගේ සතුට හිතෙන දේවල් ලෑස්ති කරලා තිබුණේ. ඉතින් ගොඩාක් ආදරෙයි මගේ යාළුවන්ට. උඩාරගේ වොයිස් එක. ඉතින් ඉංග්‍රීසියෙන් කතා කරලා ඔය කාටද දන්නේ? මාල්ෂඩ්. ඉංග්‍රීසියෙන් කතා කරලා ඔය කාටද දන්නේ? මාල්ෂඩ්. මම ඔයා ඉන්නේ ඔරෙන්ජ් ටච් ගේන්නේ නෙට් එකේ. I don't talk English. ඒ යාද? මගේ I can't talk now කියලා. අයියෝ ඒ යාදද? පැටි හොපරන්නේ. මේ ගානක් මතුට. ඔන්න ඔය විදියට තමයි එදා දවස ගත වුණේ. මහත් වෙනවා බඩේනවා. පුටුව ඔය පුටුවත් කඩන්නද නැස්තිය. ඒ වගේ ඉඳලා ඉట్లా බත් ටිකක් කන්නවත් ඉඳ ගන්න. ඊට පස්සේ අපි සින්දු කිව්වා ඩාන්ස් කරා. ඉතින් ඒ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක ගෙවුනේ. ඉතින් මේකත් මට මෙමරි එකක් විදිහට බලන්න ලස්සන වීඩියෝ එකක් වේවි. ඉතින් අපි සින්දු කියලා ඩාන්ස් කරලා ඉතින් ඒ කරපු හැම වීඩියෝ එකක්ම ඉතින් දාන්න බෑ. ඉතින් මම පුළුවන් විදිහට තමයි පොඩි ක්ලිප්ස් විදිහට දාලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි.
කිව්වොත් අද ඔයගොල්ලෝ මේ නෑදෑයෝ මුළු සංහරේම ඇවිල්ලා ඉන්නේ මගේ මිතුරියගේ උපන්දින සාදය වෙන්නේ. ඉතින් මේ සම්මාන පාවනිය අමුත්තන්ට මාමලා නැන්දලා අයියලා අක්කලා සහෝදර සහෝදරියෝ ආච්චිලා සියලු මේ ගොඩාක් කට්ටිය මේ ඉස්සරහ ඇවිල්ලා ඉන්නේ. මේ සාදය දැන් අපි සංවිධානය කරා. දැන් ඔයගොල්ලෝ කාලා බීලා සතුටින් කේක් කාලා බීම බීලා එතකොට අපි රාත්‍රී භෝජන සංග්‍රහයක් ප්ලාස්ටි කරා. ඒකත් අනුභව කරලා දැන් ඉතින් බොහොම ස්තුතියි ආවට දැන් පරිස්සමට ආපු පරිස්සමට ආපු විදිහට ඒක වරක්කල ගන්න. පරිස්සමට එනනම් ආපු විදිහටම ආපු වාහනවල අරගෙන ආපු අඩමුට්ටුනේ තියලා පිට වෙලා යන්න. බොහොම ස්තුතියි. Chansa, wish you happy birthday to you. අපි කිලෝමීටර් 50ක් දුර ගෙවාගෙන ඔයා වෙනුවෙන් අද මෙතෙන්ට ආවා. අපිට කේක් දුන්නා, බීම දුන්නා. ඊට පස්සේ රැට මේ රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කරලා තිබ්බා. හැම දෙයකටම ස්තුතියි. ඔයාගේ ජීවිතේ සාර්ථකවම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම සතුටින් ඉන්න හැමදාම හොඳට වෙලා ඔයාගේ YouTube channel එක දවසින් දවස ජනතාව අතරට ගිහිල්ලා
ඒ කරන වැඩේ සාර්ථක වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මං ඊට පස්සෙන්ද වැඩට යද්දී මගේ ටීම් එක මාව සර්ප්‍රයිස් කරන්න ලෑස්ති කරලා තිබුණා. ඉතින් මගේ කළමනාකර්තුමා වන චමිලක සර් ගංගමිස් ඇතුළු මගේ ටීම් එකට ගොඩාක් තැන්ක් යූ. මා පිළිගන්නේ මේ ලෑස්ති කරාට මගේ ජීවිතේ වැඩිපුරම කාලයක් මම ගත කරන්නේ මේ අයත් එක්ක. ඉතින් මේ මගේ තවත් එක පවුලක් දුක සතුට හැමදේම බෙදාගෙන අපි හැමදාම එකා වගේ ඉන්න ලස්සනම ගෙදරක් ලස්සනම පවුලක්. ඉතින් ආදරේ මගේ කාගෙස් ටීම් එක. ඔයාලා හැමෝටම thank you so much. ගොඩාක් ආදරේ. බලන්නකො ඉතින් මේ මගේ චූටි බබාලා ටික මට ලියලා තියෙන ලස්සනම දේවල් ටික. ඉතින් මට ආදරය කරන කස්ටමර් කෙනෙකුත් මට රසම රස පුඩින් එකකුයි කේක් එකකුයි මගේ බර්ත්ඩේ එකට ගෙනත් දුන්නා. ඉතින් පීරිස් පාම් එකේ මිස්ටර් සර්ටයි ගොඩාක් thank you. ඉතින් මට ඒ කස්ටමර්ලගේ තියෙන ආදරය නිසා තමයි මට මේ දේවල් ලැබෙන්නේ. ඉතින් මම දන්නවා මට හොඳ කස්ටමර් ෆීඩ්බැක් එකක් තියෙනවා කියලා. ඉතින් මගේ ඒ තියෙන ආඩම්බරකම නැතිව හොඳට hina වෙලා සතුටින් එහෙම මම මගේ රස්සාව කරන නිසා තමයි මට එහෙම හැමෝගෙම ආදරේ මං දිනාගෙන තියෙන්නේ. ඉතින් මම මගේ ටීම් එකට වගේම මම මගේ මගේ ආයතනයට එන හැම කස්ටමර් කෙනෙක්ටත් මම හරිම ආදරෙන් තමයි ඉතින් ඉන්නේ. ඉතින් ඊට පහුවෙනදා තමයි මට හම්බුණ gift එක බැලුවේ. ඉතින් වැඩ කරන සෙදී ඉතින් ඒවා බලන්න බැරි නිසා මට එදා මගේ යාළුවෝ මට සර්ප්‍රයිස් පාටි එකක් දුන්න වෙලාවේදී මට දුන්නේ ඒවයි. මගේ කාගේ ටීම් එකේ මගේ චූටි ළමයි ටික මට චූටි තෑගි ටිකක් දුන්නා. ඉතින් ඒ ටිකයි මම දැන් බලන්නේ. මధుවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතඟ වෙලේ සඳ සිසිලයි මාසිත පතන සුවේ
ඒ සඳ නුඹමයි ආද අඹරේ මගේ මధుවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතඟ පෙළේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඒ සඳ නුඹමයි ආද අපරේ මගේ ඇත සිත ඉඩවීමා නැතු කැන් පියවී සුවයන කියේ නැමගතට තැනේ දේවදූතියක් දෙනෙත පිනාවී ඒ අසරැල් හිමි මටද නුබේ මధుවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතඟ පෙළේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඒ සඳ නුඹමයි ආද අඹරේ මගේ ලවෙලි තලාවේ හමුවූ වෙලාවේ නුඹෙදෙ තොලින් පවසන හැඟුමන් හැකිද වලාවේ ලොබම මුලාවේ තමා නොගෙනුවට දින අලුයම් නොවනු සතේනේ රැය අවසන් මధుවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතඟ පෙළේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඒ සඳ නුඹමයි ආද අඹරේ මගේ